ආයිබෝන් හැමෝටම අද අපි යන්නේ ශ්‍රී ලංකාවේ ඉතාමත් වැදගත් ඒ වගේම ටිකක් අභිරහස් බවක් තියෙන පුරාණ ස්ථානයක් බලන්න. ඒ තමයි මිහින්තලේ කළුදිය පොකුණ. මිහින්තලේ කිව්වම අපිට මතක් වෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ අම්බස්තලේ සහ ශ්‍රී ලංකාවේ බුදුදහමේ ආරම්භයත් එක්ක බැඳුණු ඉතිහාසය. හැබැයි මේ පූජනීය භූමියේ තවත් අපූර්ව ස්ථානයක් තියෙනවා. ඒ තමයි ගල් පර්වත අතර පිහිටි නිස්කලංක පරිසරයක තියෙන කළුදිය පොකුණ. ඉතින් අද වීඩියෝ එකෙන් බලමු මේ ස්ථානයේ ඉතිහාසය, එහි වැදගත්කම සහ කළුදිය පොකුණ වටා ඇති කතා මොනවද කියලා. ඔන්න අපි දැන් ඉන්නේ අනුරාධපුරයට ආසන්න මිහින්තලේ ප්‍රදේශයේ. මිහින්තලේ කියන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසයේ ඉතාම වැදගත් ස්ථානයක්. ක්‍රිස්තුපූර්ව 3 වන සියවසේදී දේවානම්පියතිස්ස රජුගේ කාලයේදී මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ නිසාම මිහින්තලේ ප්‍රදේශය ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය සමග දැඩි ලෙස බැඳී තිබෙනවා. ඒ පුරාණ පරිසරයේම ගල් පර්වත සහ වනාන්තර අතරින් අපට හමු වෙන තවත් විශේෂ ස්ථානයක් තමයි මේ කළුදිය පොකුණ. කළුදිය පොකුණ කියන්නේ සාමාන්‍ය පොකුණක් වගේ පේන්න පුළුවන්. නමුත් මේ ස්ථානය වටා තියෙන පුරාවිද්‍යාත්මක වටිනාකම තමයි මේක විශේෂ කරන්නේ. පුරාණයේ භික්ෂුන් වහන්සේලාගේ ආරාමික ජීවිතය, භාවනා කටයුතු සහ ආගමික කටයුතු සමග සම්බන්ධ වූ ස්ථානයක් ලෙස කළුදිය පොකුණ ප්‍රසිද්ධයි. අද අපි දකින නටබුන් අතරින් පුරාණ ශ්‍රී ලංකාවේ භික්ෂු ජීවිතය ගැන අදහසක් ගන්න පුළුවන්. මෙහි තියෙන ගල් පියගැට පෙළ, ගල් කණු, ගොඩනැගිලිවල නටබුන් සහ පොකුණු ආශ්‍රිත ව්‍යුහයන් බලද්දී අපේ පැරණි ජනතාවගේ ඉංජිනේරු දැනුම ගැන අපිට පුදුමත් හිතෙනවා. විශේෂයෙන්ම ජලය කළමනාකරණය කිරීම සහ ස්වභාවික පරිසරයත් එක්ක ගොඩනැගිලි සැලසුම් කිරීම පිළිබඳ ඔවුන්ට තිබුණු දැනුම ඉතාමත් විශිෂ්ටයි. ඉතින් අද අපි මොඩර්න් ටෙක්නොලොජි එක ජීවත් වුණත් අවුරුදු 100 ගණනකට හරි දහස් ගණනකට පෙර ජීවත් වූ මිනිසුන් මේ වගේ නිර්මාණ කළේ කොහොමද කියලා හිතනකොටත් ඇත්තටම පුදුමයි. ඉතින් අපි ඊළඟට බලනකොට අපි බලමු ඇයි මේකට මේ පොකුණට කළුදිය පොකුණ කියලා නම ලැබුණේ කියලා. මේ නම ගැන විවිධ ජනප්‍රවාද සහ අදහස් තියෙනවා. පොකුණේ ජලය ගැඹුරු සහ අඳුරු ලෙස පෙනීමත්, අවට ඇති ගල් සහ සෙවණැලි නිසා ජලයේ කළු පැහැයක් ගන්න ආකාරයත් මේ නම සමග සම්බන්ධ කරලා කතා කරන අවස්ථා තියෙනවා. හැබැයි මේ වගේ ජනප්‍රවාද සහ ඉතිහාසගත කරුණු එකිනෙකට වෙනස් වෙන්න පුළුවන් හින්දා ඒවා නිශ්චිත ඉතිහාස සත්‍යයක් ලෙස නොගෙන ජනප්‍රවාද ලෙස බැලීම වඩාත් සුදුසුයි. ඉතින් මේ කළුදිය පොකුණට යනකොට දැනෙන විශේෂ දෙයක් තමයි එහි තියෙන නිස්කලංක බව. ගල් අතරින් වැටෙන හිරු එළිය, පරණ ගල් නටබුන්, නිහඬ පරිසරය, මේ සියල්ල එකතු වුණාම අවුරුදු ගණනාවක් අතීතයට ගියා වගේ හැඟීමක් ඇති වෙනවා. ඒ නිසාම මේ ස්ථානය ගැන අභිරහස් කතාත් ජනප්‍රවාදත් කාලය සමග ඇති වෙලා තියෙනවා. නමුත් අපිට වැදගත්ම දේ තමයි ඒ කතා විනෝදාස්වාදයක් ලෙස රස විඳින අතර මේ ස්ථානයේ සැබෑ පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික වටිනාකමත් ආරක්ෂා කිරීම. අද කළුදිය පොකුණට පැමිණෙන කෙනෙක්ට දකින්න ලැබෙන්නේ පුරාණ ශ්‍රී ලංකාවේ අතීතයේ සලකුණු. මේ වගේ ස්ථාන අපිට වැදගත් වෙන්නේ පරණ ගල් ටිකක් බලන්න යන එක විතරක්ම නෙවෙයි. ඒවා හරහා අපේ මුතුන් මිත්තන් ජීවත් වූ ආකාරය, ඔවුන්ගේ ආගමික විශ්වාස, ගෘහ නිර්මාණ ශිල්පය සහ ජල කළමනාකරණ දැනුම ගැන ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා මේ වගේ පුරාවිද්‍යාත්මක ස්ථානවලට යනකොට නටබුන් වලට හානි නොකර පරිසරය පිරිසිදුව තබාගෙන නිශ්ශබ්දතාවය සහ පූජනීයත්වය ආරක්ෂා කරගෙන සංචාරය කිරීම අපි හැමෝගෙම වගකීම. ඉතින් අද අපි ගියේ මිහින්තලේ තියෙන අපූර්ව ඓතිහාසික ස්ථානයක් වන කළුදිය පොකුණ බලන්න. ඉතින් කළුදිය පොකුණ කියනකොට කළුදිය පොකුණ ආරණ්‍ය සේනාසනය සුවිශේෂී තැනක්. එහි ලොකු ස්වාමීන් වහන්සේද ඇතුළුව උන්වහන්සේ යටතේ භික්ෂුන් වහන්සේලා මෙහි වැඩ වාසය කරන සිටිනවා. ඉතින් උන්වහන්සේලා භාවනානුයෝගීව උන්වහන්සේලාගේ ධර්මය ප්‍රචාරය කිරීමේ කටයුතු මෙහිදී කළුදිය පොකුණට ගිහින් තියෙනවා නම් ඔයාලට දැනුණු අත්දැකීම කමෙන්ට් එකකින් අපිත් එක්ක බෙදා ගන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. ඉතින් තවත් මේ වගේ ශ්‍රී ලංකාවේ සුන්දර හා ඓතිහාසික ස්ථානයක් ගැන වීඩියෝ එකකින් හමු වෙමු. ස්තුතියි.